අපි දැල ළඟට ළඟා වෙලා ඉන්නේ වස්තුවේ. අතන් කරලා උන් ගන්න තිබ්බ නිකන්. ටෝච් එකට එනවා. මරින්දු යමට ගහන්නේ නෑ නේ බා. දැල ගන්න. දැලේ කොන අතනද කොහෙද තියෙන්නේ නේ? ආර අතින් තියන්න. මං ටෝච් එක විදුෂ මෙතනට. ලොකු එකද ගහන්න පොඩි එකද ගහන්න? කොහොම ඉතින්. පොඩි එක ගහපලා මේක ගහන්න තතිස් වෙන පොඩි එක තතිස් ගහන්න ටෝච් එක. මොකද්ද? ආ මං ගහන්නේ. එළිය නැති වෙන. ඔව්. බහින ඔකට. ලොකු ටෝච් එකක් ගහමුකෝ වීඩියෝ. ඕෆ් කරා. ඔය රෙදි කැල්ල ලා ගන්න ඇති. ඔව්. ඕකට අග්ගල බැටරි බයින්නේ නැහැ ලොකු එකේ. බහිනවනේ. චාර්ජ් කරලා නෑ. ඕකට තමයි දැල අකුල්ල ගන්නේ නේ ඉවා. දන්නේ නැහැ නේ ඉච්චර. මේන් අල්ලන්න පුංචි. ඔන්න පෙති එක. ගොඩ ඉන්නයි. අද ගලවගෙන අපිට යන්න වෙන්නේ. අපි ඕක අකුලගෙන ගෙදින් ගෙදර ඇයි ගැලවුව? ඕම්ම ගලවා. අනේ මටත් බලන්න ඕනේ මොකවාද කියන්නේ කියලා. ඔය පෙති අර අරුම්බන්. අර වැව් වල ඉන්නේ. ඔව් පෙතිය ඔව් මනත්. අනේ ගෙදර ගිහින් බේරමු හිමින් සැරේ. ඔකුන් හොඳයි බදින්. නිකම් බං ඉන්නේ. ඔය ඉතින් පැටලුණා නම් යන්න බෑනේ. මං ඉස්සරහට යන්න. ඈ? ඔය ගිලවන්න හොරුව. රුව ගිලින්නේ නෑ වා බය නැතු ඉන්න. අම්මට. පරවේකුත් ඉන්නේ. පරවේකුත් ඉන්නේ. ඔය අකුලගෙන දාගමද විදුද? ඇයි? කීයද ඔක බේරන්නේ නෑ. මේ එච්චර කමන්නේ වීඩියෝ එක දික් වෙනවනේ. පරාපැට. පරාපැට. ඌ පරවෙක් නේ. මේ ඉන්නේ පරාපැට. අපි මේ පැත්තට ගහනවා. වතුර දාන විදිහ. නැහැ අර මාළුව දඟලනවා. ඔක ඉස්සරහට කරහන්. මේ හිර වෙලා තියෙන්නේ නේ. ඒවා කැපෙනවා. මල් කාලේ ඔක ඕම්ම උතා. අපරා නිකන් දැල ගැටෙන ඕක ලියන්නේ. තියෙන දුර අර අම්මට හිමි. මේ ඕක බීර බේරින්න වෙලා. ඒක නම් තමයි මමත් කියන්නේ. ගෙදර ගිහින් බේරුම්. ඔන්න ඔහම අකුලනවා. අවුලන්නේ නැද්ද? ඔය පැටලෙන්නේ නැද්ද? බබි අකුල් බේරලා දෙනවා කිය. ඔය තවත් පරේ පැටලෙනවනේ. මේම දාද්දි පැටලෙන හොඳේ වලට දවසම තමයි ලියලිය ඉන්න මේ. ඔව් මේ. එහෙනම් ඉතින් බේරන්න පුළුවන්ද? බේර තමයි ගන්න වෙන්නේ මේ පොඩි උන්. මේ ටෝච් එක මෙතනින් තියන්න මමත් බේරන්න. මේ මේ නූලෙන් තියන්නේ. කො අපිට ටික එවහන්කෝ. මේ බේර. ඌිතට පොඩ්ඩක් කර ගොඩක් එල්ලන්නේ. චූටි පැටව වැදිලා තියෙනවා. ඔය ඔරුවට වතුරක් දාන කොද කොද ගන්න. ඔරුවට වතුර දානව නෙවෙයි. නැත්නම් වතුර දාන්න උතන මම මේකේ. අයි මේ ඔක්කොම මෙතන ඉන්නේ. ඔරුවක් ජිල්ලෝනෝ. මේ පැටලෙන්න ඔය වතුර දානවා හතිස් පස්සට එනවා. සතිස් පස්සට බලන්න. අර අම්මෝ අම්මා. මේ කොහොමද බම් බේරන්නේ? වෝ ඉවෝ වගේ ඉන්නෝනේ. මේ පිටියෝ නෙමෙයි. මේ පිටියෝ නෙමෙයි. කටිල්ලව. මේ මොකුන් ඕක? ඔය පරව. ඔය ඌ ගත්තේ පර වෙන්නේ මේක පරව. ඔය ඉන්නේ පරවේ. මේ මෙතන පැටිලා තියෙන මහා පාඩි. මේ කටිල්ලෝ ඉන්නේ. කටිලොත් නා. මේ කටිල්ලෝ තමයි. ඇත්ත වැඩි පිටියන වේද? මේ අනේ චෝබ්. මේ කටිල්ලෝනේ. කටිල් දාන්න. මූ තමයි කටිල්ලෝ. මුන් තමයි කටිල්ලෝ. කොහමද? ආ. කටිල්ලද? කටිලෝ. කටිල්ල. පරව බේර ගන්න. මන් දන්නේ නැහැ හරියට මාළුවන්ගේ නම. මූ තමයි පකව. කටි දාර කර ගහනවා. හරි හරි. පරව පැටව ඉන්න තරම් වගේ. පරව ඔය රෑනත් එක්ක එනකොට වදිනවනේ. දාපන් දාපන්. ඒක ලස්සනයිනේ. කොහේ අන්න වැටේ. නරු ගඟකට දාන්න පුළුවන්. උන් මෙරිලා ඉන්නේ ඔය. අද දවසෙන් බේර කළා. මේ පරව තමයි බේරන්න ඕන. ඔව්. කටිල්ල නිකම් වෙනව ඇද්දිකම. දෙන්නම මාළු බේරනවා. දෙන්නම දීවර රැකියාවට හරියනවා. ඒ වුණාට ලියා ගන්න තමයි බැරි. ඔක්කොම කටිල්ල. කවුද
කෙඹුලා ඒ කියලා බය ඔරුවට තට්ටු දාන. මොකද වර අමාරු මට වෙනවා නෑ ඉතින් උඹට ඉතින් අම්මට තඩි දෙයි පීස් අපෝ අන්න ඒක ගසලා අරිනවා. කෝ අන්න ජෙල්ෆිෂ් කෙනෙක් ජෙල්ෆිෂ් දලට වැදිලා තින්නේ උන්. උන් යන්න බැරිද එතකොට වැදුනා? බෑ ඒ කඩන්න නෑ නේ පින්නම් නා දැල කඩ ඉරන්න ඇහිරන් දැලේ කඩන්න ඉරන්නේ. මේ මෙහි ගිහිල්ලා බලන්න ජෙල්ෆිෂ් කෙනෙක් වැදිලා දැලේ. කවුද එන්නේ? නාන්න හරිද ඔය ගැලව බෑ ඒ කඩන්න නෑ නේ නෑ නෑ බං ඔව් ඉන්න හන්ද. මෙහිම අල්ලගත්තා අන්න දැල කෝපන් ජෙල්ෆිෂ් එක. දෙවි පීස් කැටිලා නෑ දැන් මේ අරුංග දායම ගලවන්න මම පරව් කරව ඒ ඉන්නේ. පරව පැටව. උන්ගේ අර නිකන් කට්ටට හිටිනෝ නේ. කටිල්ල නම් නිකන් මම පරවගේ ඔළුව අයින් කරන්න ඔළුව අයින් කළා ආයි ගලවන්නේ බෑ බං ඔළුව. නේ එතකොට ලීසි පව් වැඩ කර. මේ මොකෙද පුංචි මේ පරා වැටියෙත් තමයි. පරා පැටියෙන් නෙමෙයි කාරල්. කාරන්නේ මොකද්ද? ඔක දීපන් මට පොඩ්ඩක්. කාර් අල්ලනේ. ඇද්ද රතු ඉව. වාම කොදියා මම බේරන්නේ කො ඔය කටෝයුගේ කාර්. කරලෙන්නේ බං මුටද කම්බි කට්ටයි කියන්නේ නෑනේ. කොයි ඕක තවත් කාරන්නේ කාර් අල්ලා. පැටලිලා නේ දැලට වෙලා පැටිල්ල විතරයි පැටිල්ලදී කොයි ඔය කුදේ වෙන කන්දක හොඳට මාළු පැටලී නේ. ඊනං ඇහැක් ගන්න ඉති නිකන් ඉන්නේ කුදේ කොන්දේ අමාරුවත් ඇදේ කොහොමද? මට සිරිමයි කට්ටකුත් යනවා කොයි ඉස්සෙක් කන්නේ නේද? ඉස්සරන්නේ කටිල්ල නම් ඉන්නේ ඉස්තු ඇති යට ටික. මේ ජෙලිෆිෂ් මේකටම අස්සට වෙන මේ බලන්න. මෝඩය. දන්නේ නෑ නේ බං ජෙලිෆිෂ් කෙනෙක්. මේ ටෝච් එක ගන්න මට පේන්නේ ටෝච් එක ගන්න ජලී වැදිලි ඉදිරසන උන්ගේ. දැලේ වැදලා ඉතිනේ අනිත් වෙලාවට ලස්සනයි මොනම් ගොඩක් ගේමක් දෙන්න නෑ පරව් කටිල්ල මේ පැටියෙක් වැදිලා. දණ්ඩි හරිකුක් අයිරා පැටියකුත් වැදිලා අයිරා කරේ බාන්න හොඳ. දෙන්නෙක් ඉන්නවද බබි උන් එකතු කරලා. බබි හ්ම් අයිලා වෙනම එකතු කරා. අපි දෙන්නේ ටු දෙන්න මම සතු අයිරා උඹ දැවුවනේ අයිරාව කෙනු ගාවිලොයි මූ හාල් මැස්සෙන් නිබා. අයිරාව අම්මට සිරි මේ උල තියෙන එක නෙමෙයිද අයිරාව කියන්නේ මූ හාල් මැස්ස ජාතිය මාළුවෙක් අයිරාවා. ඒ මූ දිලිසෙන මාළුවෙක්කු. දිලිසෙන එක ගිහිල්ලා මේ. අනේ බං අද දවසේම ඉන්න වෙන්නේ මට දාන්න. බැලලා අන්න අර හේ. ඉවරයිනේ දැල ගහන්නේ. තව කොච්චර තියෙද දැල. එනුනද නෑ. කටු මූ මාළුව දෙකට කඩලා ගන්න පුළුවන්. ඔයාවනවද මාළුව දෙකට කඩලා මූ ගන්නේ. ගොඩට මේ අරකට. කොයි වහද අයිරාවා. මුත්තු පරව මේ බලහන්කො මූ දැලගලවන හැටි. මේක පෙන්වන්න ඕන සුරේෂ් මාමට. අනේ මාළුව ගලුවා මූ හොද්ද කරනවා. මෝඩයෝ හරියට ගලවනවා. ඌ පැටිලලා දින ඌ අර අනිත් තුන්ට වඩා ලොකු කැලි කරුන් දැම කකුල එන්නේ අරින් කෙක්.
ඔන්න ඔය පටල යන්න තු ගනින් එතකොට ගලවන්න ලේසි. නිකන් එහෙනම් අදින්න එපා නිකන් එන්න. දෙන්න අද දවසම ගඟේ හොඳ වෙලාවට ලොකු පාප්ප එන්නේ නැත්තේ ඕකනේ. ඒ පරිප්පු කන්න වෙනවා දාන්න. හාල් මෙස්සා. මුන් හයිරාව කියන මං හාල් මෙස්සේ කියන. දෙකම එකයි. මස්තරේ තමයි කියන්නේ. කම්බි කට්ටෝ. ඌ වැටුණා නේ. අන්න පොඩ සයිස් එක සෙට්. මේන් පැටිලා නෑ නිකන් ඉන්නේ. එලේ ඔතාගෙන නේවා. පංචුවරෙන් නැති නේ බං ඉන්නේ. පංචුවර තමයි ඉන්නේ. ඒක එකතන ඇදලා දෙන්නේ ඔක්කොම. මොකද්ද පුංචි? අල්ලා මම පල්ලි ඉන්නේ. මේ මූ දෙකට කරන මාළුවා මේ. ඒක තමයි මේ කරමලාසි නූල ගිහින් තියන්නේ. ආරු එක්කෙනා එක්කන් ඇල්ලුවේ දැල් බේර. ඒක ඔළුව පැත්තෙන් බුරුල් කරලා ඇදහන් එනෝ නිකම්. මුං විකුණන්න බැරිද? පුළුවන්. ඉතින් අපි විකුණමුකෝ මේ මෙච්චර ටිකක් තියාගෙන අල තන් බන්න. ඔහොම ඇද්දොත් දැල පැටෙන්නේ. සුරේෂ් බාප්පා කපටිමත් නෑ නේද? මේ දේ වෙනවා කියලා දැනගෙන තමයි ඇව්වේ. මම නිකන් ඕක කරන්නේ. අවුලන්නේ මොකක්ද මාරු නල්ලන්න. හරි මාරුනේ බාන්නේ නේ. අච්චර බිලී බාන්න කොච්චර කට්ටක් කරනවද? ඔව් බයි කියන්නම් බලන් ඉන්නත් එක මාළුවෙක්. මේ අයිරා පැටියෙක් නේ අතන ඉන්නේ. දවල් තුනක් තෝම් පැටලේ. අයිරාවෙක් නේ. උන් එකතු කරන්න. උන් මේ අරකට දාන්න එපා. ඌගේ මොන ඔතනින් තිබුණා. ඌගේ කටේ ලොකු බලන්න. හාල් මෙස්සෝ. ඒ ටෝච්චි කොහේ යන්නද බං? ඩාන්කෝ. මාළු නෑ. ඇත්තට කියලා අතට වදින. මාළු නෑ පරක්. ඉස්සරහින් අපුණා නම් මොකද වෙන්නේ? අඬු ඉස්ස වෙන්න ඕනේ ඉතින් නිකන් ඉස්ස වැඩක් නෑ. නිකන් ඉස්සුනත් අවුලක් නෑ. මොන ඉස්ස? අර මේ අර අපි ඇමට ගහන මේ මූ කාට දික්. අමු ඉස්සු අඬු ඉස්සු අල්ලන්න පුළුවන්ද මේ චූටි දැලට? අඬු පැටලෙන්න ඕනේ බං ඔය. කට්ට තමයි. ඒ මූට පණ තියනවා කියන්නේ. විදුෂය මූණ විතරයි හරියට පේන්නේ මේ. උඹේ මූණ පේන්නේ එහෙනම් කමන්නේ ඌ ෆේමස් වෙන ඕනේ පොඩ්ඩක් හරි. 20ක් බැලුවා. පව් කියන. මෙන්න මේ චුට්ටක් කොහම පොඩ්ඩයි තියන්නේ. පොඩ්ඩයි තියෙන සිරාට අරෝ කරන්නේ උට ලියා ගන්න බැරිව මේට යවනවා. නෑ ඒක පරක් වෙනින්ද මං එහෙම කරේ. ඒක ඌ ගලවද්දි මම වෙන එකක් ගලවන්න පුළුවන්. ඌ පැටලිලා නැහැ නිකන් ඉන්නේ. නිකන් නේ. පරපැටි ඊ රතු බා. නෑ අර නිකන් ඌ කටු තුනක් තියෙන ඒක ඇන්නේ නෑ. ඌගේ කට්ට නෑ. ඔබ ඕම දාගන්න බෑ පැටලෙනවා ඈ. හ්ම්. දැල පැටලෙනවා. කටෙල් විතරක් ඉන්නවනේ නිකන් වගේ. මට ගහලා ඉන්න දෙන්නේ ඉස්සොදලා. ඒක අටිලා නෙමෙයි නේද වැලි කුට්ටිය. වැලි පෙතියනේ. කටිලා කොර මේ කොර නැහැ. කොර නෑ. වැලි පෙතිය. ඒක කටිල්ල කියන්නේ. වැලි පෙතියෝ. මට පිටිය මේ අපි නම් දන්නේ නැහැ මාළු ගැන. මාළු ගැන දන්නෝ ඔච්චර මාළු ගැන දන්නේ. මම දන්න බෝල්ලු ලූල්ලු. මට සිරිසික. කොරලි එක වැදලා ඉන්න. ටොම්බ කොරලියක් වදින්න කොහොමද මේ මුංග බේරන්න චූටි දැලක්.
කියන්න බෑ. පරවෙක් ඉන්නවනේ. ඔව් මට ඌව ඒවා චකපක බනිනවා. පරවා. ඉන්න පරවෙක් නෙමෙයි. පරව නෙවෙයි. මොකද? අරුන් එකේ මත මේ කෝටු තියෙනවා. ඒවත් අයින් කරනවා. අයින් කරනවා. කෝටු කොහොම පැටලෙන උනේ. කොරපොතු ගැලවෙන මුන් දැල ගලවන්නේ. ඔය සුද්ධ කරන්නේ මේ මූගේ සෙවල වැඩි ඕයි. උන් තමයි ගාලේ අමාරු කර අර කට්ටත් එක්ක අමාරු. තාම අපි හිටපු තැන වනේ. හිටපු තැන උඩට දැල ඇදී ඇදී එන්නේ. මොන අතේ ගෑවුන. මොකෙන්ද? එන්න උන් අයින් කරන්න උන් දෙලවන. ඕකුණුත් හොඳයි එමට ගහන්න කඩලා. ඊයා ඊයේ ඔගේ ඉන්නේ කුරුමිනීකගේ සතෙක්. උඹ නේ දුන්නේ මට එක මෙන්න මූ දුන්නේ මූමනේ ගලවලා දුන්නේ. නෑ මේකිනේ ගොළු බෙල්ලේ දුන්න. ඉස්සෙක් නෑනේ ඔය එක. කෝ එවනව? මොන විදිහේ කාවා? අවුන් අන්න ජෙලිෆිෂ්. ටෝච් එක ගන්න. එළිය තිබ්බො මට ලේසි. හිටු දේ එනකන් තිබ්බනම් මේ ඇහැක් ගානේ ගලවන්න නෝ පිටම. මේ අර හාල්මස් සාලියෝ. අතේ විදිච්ච. මෙන්න බං තාම ඉන්නවා අපි අවස ගෙනිච්ච ඉස්සෝ. ඔව් අයින් කරේ නේ. ඔය සෙරිටේස් කරලා උරු වෙලා මේ අන්න එතන. මොනවද? අර මේ ගියා යට. ජෙලිෆිෂ්ද? මේ ටෝච් එක ඔරුවට දාන්න කියලා කිව්වේ? අන්න අරයක උරුට වතුර දාන සෝරි. වතුර නෙමෙයි මාළු දඟලනවා. බලෙන් බයි යන්නේ. කො ඉන්න මෙතන අර අපිට ඕන එකකින් මේ මෙතනට ගන්න. මේ ඌගේ ඇස් තිස් රතු පාට. රතු පාට ඇස් වලට තමයි මුන් ආස පරව. දාපම් මෙන්න මෙතන. ඉස්සරට රතු පාටින්ද? හා? ඉස්සත් රතු පාටනේ. උනා ලොකු එකක් නේ. අපිට ඉන්න පරව් අරුන්ගේ හැම මුංග දෙකට කපලාද ගහන්නේ හැම වලට? නෑ සම්පූර්ණ මාළු. සම්පූර්ණ උලහන්. පිවුලා සම ඌ අමාරුයි සෑහෙන්න. මට දැන් වාඩි වෙලා ඉන්න දැන් මට අමාරු. මම නැගිටලා වීඩියෝ කරන්න අම්මා. පිළිගඳ ගන්න. ඌගේ බඩන අයින්. නතුම වේරන්නේ. අම්මට මේ මුං එක ඇති කරන්න ගෙනියන් මැරේද? මැරෙනවා මම දැල්වල පැටලෙනවා. ඕ මැරෙනවනේ. මැරෙන්නේ නැද්ද? මෙච්චර උකි තියෙන ඇගේ තියෙන සෙවලයි ඔක්කොම නේ. උන් මැරෙනවා තාම. දවසෙම ඉන්න වෙයි බා. නවුලන්නේ අන්න අරහෙ දාලා අර. දවසක් ගියක් කන මාළු ඉන්නේ. පාඩුවක් නේ. මොන අරවලා. ලාදු පාඩු. ඔක්කොම මෙතනින් බාසලා අම්මට ගිහින් දැන් හොද්දා කාද. බෑ මම කියා. හා? බෑවයි කියා. අම්මා තාත්තා ආසයි ඕවට. ඔබේ තාත්තද? ආහයි නෝන් දුහු. අනේ මෙන්න මේ විදිහට පැටිලා දිනවා ලේසි. සමහරුන් පැටිල්ල නෑ බං. අන්න දැන්. හරි. අර උරුට වතුර දාන එකමයි මට එපා. නිලෙන්නේ නැහැ මේක බලන්න එපා. අත වතුර දැම්ම නෙමෙයි වතුර පිරුණා. බලන් ඉති පිරනවා. සතිස් කෝ බන්ට ඔච්චි. ටෝච් එක වැදින. කිව්ද මම උරුපදින්න. නෑ සතිස් ගානේ ඕන. ෆෝන් එකද? ඔව්. ෆෝන් ටෝච් එක තමයි මේ තියෙන්නේ. ඒක ඇති. වටේ ගහන්න චොල්ලන් ඉන්න. මාළුවා සුද්ධ කරලා තමයි දාන්නේ.
ඉස්සෙකද ඉස්සෙක. ඔයි ඉස්සගනි. ඉස්සෙකේ ඌ ගෑස් දෙක රතුම රතු. මම දැක්කේ නෑ ඉස්සර. මට පෙන්නවා ඇස් දෙක. අන්න අර බෝල් රතිස් වතුර දාන ඔරුවට. හා ෆෝන් එකට ටොච් එක ගන්නලු වතුර දානවලු මොකක්ද? පොඩ පස්සේ නෑ. අඩි ඉස්සු ටිකක් නම් ඉතෝ තියන් මෙහෙම බලන්න. ඌ යයිද? උට යන්න. යන්න පුළුවන්. යන්න බෑ නෙමෙයි යන්න පුළුවන්. මර ඔලුව තොප්ප කර. ඉස්තෝ මරන්නේ මේ හරි එච්චරයි. ඉස්සගේ සෙල්ලම් ඉවරයි. යන්න මෙන්න හොඳ ළමයි. මේ බලන්න. ඒ රතු මොකද? නිකන් රෝච් එක. තව ටිකයි. තව ටික. නාලු ඉන්න කොහමද කිලෝ එකක් විතර. යන්න බෑ. බලහන් කොර්නිස්. දෙන්න බලමු. මාළුවට මැරිලවක්ක නිදහස ඉන්න නෑ. මැරිලා නෑ බං මාළු තාම. ඌ මරන්නේ තු තියා සටපට ගලගහ. ඌ ලස්සනයි. ඉතින් අපි අනිත් වෙලාවට අල්ලනු මේ වගේ නෙමෙයි. වඳුරෙක් කැල්වද කොහෙද? වඳුරෙන් නේ කෑ ගන්න. කිඹුලා ගෑ ගහන්නේ. හිතා කිඹුලා අර ආකාශ යන්න කිඹුල් වැටියෙට මේ පොඩි එකෙක් කෑ ගහනවා. එක්කරි ලොකු එකක් ඉන්නද මන්ද කොට උඩු මොකද? යට පැස්ලිලාද? යට මොනවා හරි පැටිලා තියෙන. කල්ලු අරුත් දන්නේ කිඹුලක් දන්න. මට දෙනවා දැන් බලන්න. බේරන්න අමාරුයි නම් මට දෙනවා ජීපි. නෑ බං මම ඉතින් ටක් ගාලා අර වේ. අනිත් එක මම දියන් ඉතින් කයිය ගාගෙන ඉන්නද දියන් ටක් ගාලා දියන් පරක්කු වෙනවා. මේ කාක්ඩුවිත් ඉන්න වඳුරෙක්. එකෙක් නෙවෙයි බං. වේ කියන්නේ. මේ බං පීනන් එනවනේ හොඳට. පීන අද මොකුත් දන්නේ නැහැ උන් කෑ ගෙව්වේ බං අපිට. උඹලා හැමදාම එනවනේ ඊට අම්මට මේ මොකෙද්ද ඒක කාලා තියෙන්නේ. ඒක තමයි මොකෙක් කල් ලොකු එකෙක් ඉන්නේ නැති. කකුලුවෙක් හරි අපේ. ඒකනේ මං කිව්වේ. ඔව් හලෝ කකුලුවෙක් ඉඳලා තියෙන්නේ. ඔයා උස්සලා ගන්න එපා ටිකක් බලන්න. තාම ඇති. අන්න මාළුවෙක් ඉන්නෝ ගණින් අරුව. නැත්තම් අරුව භාගයක් අදිනකොට ගලවන්නෙත් නෑ. බලන්න කොහොමද නෑ ගියා. අර සෙල්පේස්යක් ඉන්නේ. අරක කකුලුවෙක් කකා ඉන්නේ නැත්තේ. ඒකනේ මං කිව්ව මට මාකට තේරුණා. භාගයයි තියෙන්නේ මාළුවගේ. කාලා කකුල්. භාගයයි තියෙන්නේ. ප්‍රාද. මේ මුම් මොකටද අනේ පැටිලි. මොකද? ඔව් වාට්ටර මා. ඒ පව් බම් දඟල නෑ කියන්නේ. මූ දැල කාලා පුංචි. මේ අදින් ගාලා කැඩේ ඉතින්. මොනා කරා. උන්ද ජෙලිෆිෂ් කෙනෙක් ඉන්නෝ ලියපන්. එහෙම එපා. එහෙම එපා මේ හරි. එක තැනකින් අල්ලලා අන්නේ වල. ආන්න. කොහොම මං වේරන්. මට හොදු මුංගේ ඔරුවට වතුර යනවා. ගිලින්නේ. දැන් මාළු අනින්නක් තියෙනවා නේ වෙලා. අපි 12ට විතර යනවා. බතුත් කාලා නේද ආයේ ලොකෝ? 12 විතර යන්නේ දැන් ගෙදර යන්නේ. ආනේ මාළු එක්කන්නේ. උඹලා එනපළ මාව දාලා එන්න. බෑ කවුද උරුපදින්නේ. අඩේ කටිගොන් ගිහින් වදින්න නැති එක පුදුමයි නිකන්. නේද? හා? තව ගොඩක් දුර ලොකම දැලා. නෑ ඔය ළඟ. අනේ. අර කකුල අපරාධේ. ඒවරේම ඇදලා ගත්තම මොකද මුට දිය. උඹේ කොළුවන් ටික ලියන්කෝ. දැලේ ලියන මේ ගන්න මාළු ටික සටපට ගාලා ලියන්න පුළුවන් මොකක් කර තියෙනන්නේ.
හැම දෙයකම ලේසි හොයන්න එපා. මේක උඹලට ලේසි මන්දල් ගහන්න නෑ නේ. හොඳක් කරන්න ගියත් වැරදි නේද? හොඳක් කියන්නේ ගියාම කරේ නගිනවනේ. ගස් ලාබ්බ. ඒතර ඔක්කොම එනවනේ මාළු අල්ලන්න. ඔක්කොම මොඩයි පීනං ඇවිල්ලා දැල් ගහන්නේ ඔරු තියෙන තව මිනිස්සු. පෙරි 4යි. ගණන් කරලත් එක්ක. ඔය බබිට දෙන්න අමාරුයි. ඌ දැලි ඉරලා ගලවන්න ඕනේ. ඉරන්නේ නෑ මම. බලමුකෝ. ඉරන්න එපා යා එලනකොට ඔක්කොම අහු වෙනවා හොඳ. ඉරුවේ නෑ මම එක තැනක ගත්තා. මාළු වගේගේ කෑල්ලක් අයින් කරන එක. ඔපරේෂන් එකක් කරනවද? ඔව්. අන්න ඔරුවට වතුර පිරෙන ගොඩ බය නැතුව ඉන්න එක මාළු ටිකක් ළඟට යන්න. පණ නෑ උන්ට. මූ ගලවන හැටියට එන්න බබි නැගිටින්න. මූ ගලවන හැටියට කොහොමත් නෑ පණ මාළුවට. මේ උරන් ගොඩක් අමාරුයි. මේ මූ ඔපරේෂන් හරි අසාධ්‍යයි මූ. වතුර දානවා උඩට. ඔව් පොඩ යට බලන්න. ඊට පස්සේ ටෝච් එක ගහන්නේ කිය අරක ගහන්නේ කිය මේක ගන්න. මම පුංචි කතේ තියෙන ටෝච් එක කරා උඹ ගහපන්. ඔතනින්ද. හරි වීඩියෝ එක මෙතනින් ඉවරයි. බලපු කට්ටිය සකප්‍රයිස් කරන්න ඕන. අපි 4 වෙනි මේ පට ආරම්භ වූවා අය. යෝගුවද බා? යොග්ගු හැවෙති. නිදහනේ. අඩු නිදානියක්ද කොයිද මේක දිරාට? අන්න බෑ. දිරාට ඒක නිදානියක්ද මන් දන්නේ. ළඟට අරන් එනවා. එන බෑනුන්නේ. තේුත් ගියා. ෂේ බහන්න ගියා. ඔය නිදානි කොට ගනින් බලන්න පොඩ්ඩක්. නෝතර කිය කලේ. බලන්න රත්තරන් එකක් දාලා තියෙනවා. බලන්න මොකක්ද අර මාතුරන්නේ? අන්න මුත්තු දැන් යන්නේ අර බලහන්. අතනද ඉස්සර. ඕ ඇන්ලා ඉඳලා තියෙන. ඇනිලානේ බං ඉඳලා තියෙන්නේ අපරාදේ. යන්නේ පස්සෙන් යන්නේ කොහෙද? 4 වෙනි මේ මත. මාත් දාලා ගන්න ඕනේ. 4 වෙනි මේ මාස සාර්ථක වී ඇත. අපි බලමු 5 වෙනි මේ වීඩියෝ එක දාලා. අපගේ 5 වෙනි මේ ආරම්භ වී ඇති බවින් කරුණාකර සමන් දෙන්න පොඩ්ඩක් ඉන්න. සූම් කරලා මාළුවා මෙතන ඉන්නේ පේන්නේ. අය බලන්න. දෙන්නෙක් ඉන්න. ගියේ නෑ ඉන්නෝ. පස්වෙනි මේම සාර්ථක වගේ අපිට දැනෙනවා. ඒ වුණාට මාළුවා ඇද්ද කියලා මා නොදැනෙමි. ඉන්නවද? ඔව් පස්වෙනි මේම සාර්ථක බැවින් බට්ටා ජෙලිෆිෂ් කෙනෙකුත් ඇනිලා වගේ මට පේනවා. කො පස්වෙනි මේම සාර්ථක වී ඇත. හරි. අපි 6 වෙනි මේමෙන් ආරම්භ කරන්න. අපි දැන් ආවේ ජෙලිෆිෂ්ලා නිරීක්ෂණය මේට ටෝච් එක ගහමු ඉතින්. මට හිකෙන ජෙලිෆිෂ්ලා බලහන්කො. වැදුනද? බහින්න එපා ඉන්න. ඔය ඔගොල්ලෝ එක්ක බෑන්නේ. මට උරුට හදන්න බෑ. බබි ඔහෙන් පදිනවා. ඌ යන්නේ ඔබ මේක ඌ ගියා බා. නෑ ගියේ නෑ යාම ගියේ. ඔය තියුවා. ඉන්නවද? කොරළි. අප්පා උණා යන්නේ උත්තර ගන්නත් මේ මේ ඇමුණුනොත් යන්නේ අර ඇමුණෙන්නේ නැහැ උත්තද්දි ගැලවෙනවා. ඔව් ගැලවෙනවා. මා ඉස්සෙල්ල එකත් උණා එනවා මට මේ හිගුලට තේරෙන්නේ. උදේ මොඩේ වෙන්න බා පව්.
කො හරියට අල්ල ටෝච් එක අල්ලන්න කිඹුල් පෙටිය අන්න හරි හරියට අල්ල අර යන්නේ කිඹුල් පෙටව යම මේ සත්තු ඉන්න ගස්සල රේ අම්මට මෙච්චර වීඩියෝ දාලා නෑවා ඇස් දෙකට ගහන්න එපා බං. මේට ගහපන් ඇස් දෙකට ගැවුනේ දරන කමන්නේ පේන්නේ මේ මුගේ නම් මොකද්ද පෙතියනේ පෙතිය මූ මොකද පරවුනේ මූ පරා පෙටිය පාරවනේ මූ පරවා පාරවන්නකෝ ඊ ගොංගට පො මූ පරවා මුගේ නම මේ ඉන්නේ පාරවේ මූ පරවේ තමයි ඉන්නේ පාරවේ මූ එතකොට මොකයි මොකද්ද මේ මුට මොකද්ද කිව්වේ මූද පරව නෑ නෑ පරව වගේ ඉන්නේ කාරැල් ඈ කාරැල්ල මූ කාරැල්ල මූ පරවා මූ කාරැල්ල දෙකම එක වගේ දෙකටම පරව කිව්වක් කමන්නේ නෑ එක වගේ නෑ වෙනස් පරවය පොඩි කටු නෑ මේ වගේ කාරැල්ල වගේ මේ හරි එතකොට මූ පෙතිය පෙතිය මූ ලොකු ඉන්නේ පෙතිය කාරැල්ල තමයි මේ පොඩි වෙලා ඉන්නේ මොකායවා හාල් මැස්සේ ඔබ පාගලනේ බා එතකොට මේ මෙතන ඉන්නේ ඉස්සොයි හාල් මැස්සොයිනේ මෙයා චොප්පු කරලා මම කවුරු මාළු ඉස්සන්. තව බට් එක්ක කන ගන්න තිබ්බේ අපි යන් ගොරට යන්